ගාෆීල් බලපු දවසට හීනෙන් ලසඤ්ඤා කෑවේ මම විතරද? මට මතකයි මුලින්ම ගාෆීල් බලපු දවසේ මොනවද මේ ලසඤ්ඤා කියලා ගේ පෙරළුවා. ඉතින් පුංචි කාලේ මතක එක්ක එන අපේ චිකන් ලසඤ්ඤා හදමු. පළවෙනි පියවර එළවලු ටිකයි අපේ චිකන් ටිකයි පොඩියට කපා ගන්න ඕනේ. මම ඕන කරන හැමදේම ප්‍රමාණයන් එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලිස්ට් කරලා තියෙනවා. ඉතින් try එකක් දෙන්න වීඩියෝ එක සේව් කරගන්න. චිකන් ගන්නකොට ඔයාලට grounded chicken ගන්න පුළුවන්. හැබැයි මම recommend කරන්නේ ගෙදර චූටියට කපා ගන්න එක. තෙල් ටිකක් එකතු කරලා අපේ එළවලු ටික මැලවෙන්න දුන්නට පස්සේ ගම්මිරිස්, මිරිස් කුඩු ලුණු, ඉටලියන් සීසනින් එකතු කරගන්නවා. මේකටම චිකන් ටිකත් එකතු කරලා කුක් වුණාට පස්සේ ටොමැටෝ පියුරි වලින් අපි මේක තඹ ගන්නවා. ඔන්න දැන් අපේ ලසඤ්ඤා බේස් එක ලෑස්ති. ඊළඟට බෙෂමෙල් සෝස් එක හදමු. ලසඤ්ඤා කනකොට කටට ක්‍රීමි රහක් දැනෙන්නේ මෙන්න මේ සෝස් එක හින්දා. සෝස් එක හදලා ඉවර වුණාම හරි පදම බලා ගන්න. හැන්ද මැදින් ඉරක් අඳින්න. එක එකතු වෙන්නේ නැත්තම් ඒක තමයි පදම. සාමාන්‍යයෙන් ලේයර්ස් 3ක් 4ක් උපරිමයකට තමයි අපි ලසඤ්ඤා හදන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති ලේයර්ස් ගන්න එකතු කරගන්න. මුලින්ම ලසඤ්ඤා බේස් එක, ඊළඟට සෝස් එක, ඊට පස්සේ ෂීට් එක. මේ අතරට ඔයාට පුළුවන් මොසරෙල්ලා චීස් උත් එකතු කරගන්න. ඉතින් මේ විදියට ඔයාට අවශ්‍ය ලේයර් ප්‍රමාණය එනකම් මේ process එක repeat කරන්න. අන්තිම ලේයර් එකේදී බෙෂමෙල් සෝස් එකතු කරලා මොසරෙල්ලා චීස් උඩින් එකතු කරගන්න. දැන් ප්‍රීහීට් කරගත්ත oven එකක සෙල්සියස් 180ට විනාඩි 25ක් අපි මේක බේක් කරගන්නවා. අන්තිම විනාඩි 5ේදී මේකේ ෆොයිල් එක අයින් කරලා උඩ කර වෙන්න බේක් කරගන්න. oven එකෙන් එළියට අරගෙන ඉටාලියන් සීසනින් ටිකක් උඩින් එකතු කරාම හරිම සුවඳයි. උණුවෙන් කනකොට ගොඩාක් රසයි. වීඩියෝ එක ලයික් කරන ගම මම ෆලෝ කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.